එකයි. එන යනවා. චුප්. චුප්. යනවා තමයි. යන්න කලින් මට අපේ ආදරේ කටුසටහන් කුරුටු ගන්න තියෙනවා. කුරුටු බෑ නම් කටු ගා ගන්නවා. මට පොතක් පතක් බලන්න ඕනේ ගෙදර ගිහින්. යනවා. එහෙමද? ඉන්නවකෝ. කෝල් එකේ ඉද්දිම මේකව අන්සේව් කරන්න ඕනේ. මාත් මෝඩකමට මේක ඔබී කියලා සේව් කරගත්තා. අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙනවා. මොකද බම් වෙලා තියෙන්නේ? හැමදාම මට සද්දෙට කිවිසුමක් ගියත් අන්සේව් කරනවා. තරහේ යෝකේ සම්බන්ධය මොකද්ද? එහෙමද? ඉන්නවකෝ මම මේ ගුණා වගේ පින් කළ තියෙන chat එකත් අයින් කළා. හම්සගේ හපුට මුණ තියෙන අපේ chat එකේ wallpaper එකත් අයින් කරනවා. අනර්ගය. දැන් ඕව කරාම මට රිදෙනවා. හරියට රිදුනා. විහිළුද මේවා? මම්මගේ DP එකත් අයින් කළා ලාක්සියම තෝක් කරලා දානවා. කෝම් පිට්ටුවේ කාන්තා පපු පෙදෙසේ තියෙන සම්බන්ධේ තමුසේ මේ කරන වැඩවල තේරුමයි දෙකම එකයි. පොයින්ට්ලස්. තරහ ගියාම ප්‍රයෝජනයක් තියෙන දෙයක් කරනවා නංගි. නංගි? දැන්ද තමසර් මං නංගි කියලා මතක් වුණේ. තරහ වුණාමද නංගි වෙන්නේ? නංගි නෙවෙයි මට මගේ නම කියලා කතා කරනවා. මං තමසෙව අන්ෆ්‍රෙන්ඩ් කරනවා. අයියෝ මොනවාද බම් මේ කරන පිස්සු වැඩ? තරහිනම් තරහයි කියලා ඵලයන්කෝ. මට ගෙදර ගිහින් කරන්න වැඩ එහෙම. තමුසේ සුවර් එකට ඊළඟට කරන්නේ පාස්වර්ඩ් එකට දාලා තියෙන මගේ උපන්දිනේ හෝ ඇනිවර්සරි එක මාරු කරන එකයි වෝල්පේපර් එක මාරු කරන එක. තමුසේ සේරම දන්නවනේ. ගෑනු තරහ වෙලා හොඳට පුරුදුයි වගේ. අපි යාළුවෝ වගේමු. යනවලෝ තේරුම් නැති පිස්සු මගුල් කියවන්න නැතුව මට එක්සෑම් එකට වැඩ කරන්න තියෙනවා. ඔහොම වැඩ කර කර මොන එක්සෑම්ද බූරුවෝ? හෙලෝ. උදේ නැගිට්ටම good morning කියන්න බෑද මිනිහෝ? කොච්චර බලන් හිටියද? ඉතින් ওই තමුසේ කිව්වනේ මේක ඉවරයි. අපි යාළුවෝ වගේමු කියලා. මං දැන් එතකොට යාළුවෙක්ද? ආදරේ ගැන පාටම කොයි කෙන්නු